මේ කාඩ් තුනෙන් ඔයාලගේ වැඩියෙන්ම හිත යන කාඩ් එක තෝරගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම් හොඳට කාඩ් තුන දෙහා බලන්න. 1 2 3 කියලා මම මාක් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයාලා තෝරගත් කාඩ් එකට විශ්වයෙන් ඔයාටම ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. පළමු කාඩ් එක තෝරාගත් අයට ඉදිරියේදී නව ආරම්භයක් සහ ආධ්‍යාත්මික වර්ධනයක් සිදුවෙන බව පෙන්වනවා. ඔයාට වැරදි කරපු අයට සමාව දීලා එයාලව ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න. එතකොට තමයි ඔයාට සතුටක් සැනසීමක් ලැබෙන්නේ කියලා විශ්වයෙන් පෙන්වනවා. ඒ වගේම ඔයාගේ අතීතයේ සිදුවුණු අමිහිරි අත්දැකීම් සිදුවීම් ඒ සියල්ල අතහැර නව වෙනස වැළඳ ගන්න. අන් අයට හැකි විදියට උදව් කරන්න. විශ්වයේ මඟ පෙන්වීම විශ්වාස කරන්න. නොගැලපෙන ආදරයක විවාහයක ඔයා හිර වෙලා කොටු වෙලා දුක් විඳිනවා නම් ඒ නොගැලපෙන ආදරයෙන් විවාහයෙන් ඔයාට නිදහස් වීමට හැකියාවක් ලැබෙන අතර ඔයාට ගැලපෙනම ඉතාම හොඳ ආත්මීය සහකරුවෙකු ඉදිරියේදී මුණ ගැසෙන බව විශ්වයෙන් ඔයාට පණිවිඩ ලබා දෙනවා. වර්තමානයේදී ඔයා රැකියාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඉදිරියේදී ඔයාට රැකියාවේ වෙනසක් සිදුවන බවත් නව රැකියා අවස්ථා ඒ වගේම යහපත් ස්ථාන මාරුවීම් පෙන්වුම් කරනවා. පහුගිය කාලයේදී ඔයා ආර්ථික ප්‍රශ්නවලින් සිටියා නම් ඉදිරියේදී සියලු ප්‍රශ්න විසඳලා දියුණුව සාර්ථකත්වය ලැබෙන බව විශ්වයෙන් ඔයාට පණිවිඩ ලබා දෙනවා. ඔයාලගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඉලක්ක සාර්ථක වෙන්න කියලා හිතාගෙන අංක 1 කාඩ් එක තෝරගත්තු අය 999 කියලා ටයිප් කරලා විශ්මෑනියන්ට ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. දෙවෙනි කාඩ් එක තෝරගත්ත අයට විශ්වයෙන් පණිවිඩයක් දෙනවා මේ මොහොතේ ඔයා සමබර වෙන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඔයා අධික ලෙස වෙහෙස මහන්සියලා වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ මොහොතේ පොඩි විවේකයක් අවශ්‍ය බව පෙන්වනවා. ඒ වගේම රැකියාවේ අධික ලෙස කාර්යබහුල වී සිටිනවා නම් ඔයාට ඔයාගේ පවුලයත් එක්ක එකට ඉන්න කාලය අඩු වෙන්න පුළුවන්. ඒ නිසාම පවුලේ සමගිය සතුට බොහෝ දුරට ඔයාගෙන් ගිලිහෙන්න ඉඩකඩක් තියෙන බව විශ්වයෙන් පෙන්වනවා. ඉතින් නැවත නැවතත් ඔයාට විශ්වය පෙන්වුම් කරන්නේ ඔයාගේ ජීවිතයට සමබරතාවය අවශ්‍යයි කියලා. ඒ වගේම ඔයාට හදිසි ධනලාභයක් ලැබෙන නියමිත බව පෙන්වනවා. ඔයා ලෝන් එකක් ඇප්ලයි කරලා ලෝන් එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඉදිරියේදී ඔයාට ඒ කටයුතු සාර්ථක වෙන බවත් පෙන්වනවා. ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඔයාගේ පෞල් ජීවිතය වෙනුවෙන් සහ ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙනුත් වෙනදට වඩා වැඩි කාලයක් ලබා දෙන්න කියලා විශ්වයෙන් ඔයාට නැවත නැවත පණිවිඩ ලබා දෙනවා. දෙවෙනි කාඩ් නම්බර් එක තෝරගත්ත හැමෝම විශ්වමෑනියන්ට ස්තුති කරලා 666 කියලා ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක නරඹපු හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරලා ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාලට විශ්වයෙන් ලබා දෙන පණිවිඩය තමයි ඔයාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඉලක්ක සිහින සපුර ගන්න අවශ්‍ය නම් ඔයාට වෙනදට වඩා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න සිද්ධ වෙයි. ඒ කියන්නේ ඔයාට නිකන් ඉඳලා මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෙටි මාර්ග වලින්
මහන්සි වෙන්නේ නැතුව මුදල් උපයන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ වැඩවලට අත ගහන්න මේ වෙලාවේ සුදුසු නෑ. තුන්වෙනි කාඩ් එක තෝරගත්ත අයට විශ්වයෙන් ලැබෙන තවත් සුබ පණිවිඩයක් තමයි ඔයාගේ ආදර සම්බන්ධතාවයේ මේ වෙනකොටත් බිඳ වැටලා තියෙන කෙනෙක් නම් ඔයාගේ පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ඔයාට දුරකථන ඇමතුමක් හෝ මැසේජ් එකක් ලැබෙන්න පුළුවන් බව පෙන්වුම් කරනවා. සමහර විවාහක අයට නම් පරණ පෙම්වතා ඔයා සමග සම්බන්ධ වෙන්න උත්සාහ දරනවා වෙන්න පුළුවන්. එයා සමග කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම නැවත ඔයාලගේ සම්බන්ධය අලුත් වෙන්නත් බොහෝ ඉඩකඩ ඇති බව විශ්වයෙන් පණිවිඩයක් ලබා දෙනවා. ඔයාගේ සියලුම බලාපොරොත්තු සිහින ඉලක්ක ඉටු වෙන්න කියලා හිතාගෙන 444 කියලා ටයිප් කරලා විශ්ව මාතාවට ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆලෝ කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මේ වගේ විශ්වයෙන් ලැබෙන පණිවිඩත් අරන් මම ඔයාලව හම්බෙන්න එනවා. ඉතින් හැමෝම මාත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලා හැමෝටම නැවත වාරයක් ගොඩාක් ස්තුතියි.